Hello guys, welcome back to my YouTube channel. අද මම හදන්න යන්නේ cheese pasta එකක්. මුලින්ම pasta ටික තඹ ගන්න. ඊට පස්සේ අවශ්‍ය වෙන ද්‍රව්‍ය ටික තමයි මේ තියෙන්නේ. carrot, leeks, මාළු මිරිස්, ලූණු, තක්කාලි, කරපිංච සහ රම්පේ, පොඩි cheese කෑලි දෙකක්, බිත්තර, sauce packet එකක්, පොඩි fresh milk එකක් සහ soya sauce ටිකක් ඕන වෙනවා. ඊට පස්සේ භාජනයක් ලිපේ තියාගන්න. එක රත් වෙද්දී පොල් තෙල් ටිකක් දාගන්න. පොල් තෙල් ටික හොඳට රත් වෙගෙන එද්දී ඒකට අපි අරගත්තු රම්පේ කරපිංච ටික දාගෙන සාමාන්‍ය ප්‍රමාණයට ටිකක් බැද ගන්න. අපි අරගත්තු ලූණු ගෙඩියෙන් පොඩි ප්‍රමාණයක් අරගෙන ටික වේලාවක් බැද ගන්න. මම අරගත්තේ මේ වගේ පොඩි fresh milk එකක්. මම මේ fresh milk එකෙන් භාගයක් වගේ දාගත්තා. ඊට පස්සේ මේ කිරි ටික හොඳට උතුරව ගන්න. මේ වෙලාවේදී ඔයාලා එකතු කරගන්න ඕනම චීස් වර්ගයක් එකතු කරගන්න. මම නම් එකතු කරගත්තේ හැපි කව් චීස්. මං හැපි කව් චීස් කෑලි දෙකක් දාගත්තා. ඒ චීස් කෑලි දෙකම දාගෙන හොඳට දිය වෙනකන් හොඳට කවලම් කරගත්තා. මේ වගේ උතුරගෙන එද්දී වාජනය චුට්ටක් උඩට අරගෙන හැඳි ගාලා ආයෙත් ලිප උඩින් තියාගන්න. ඊට පස්සේ මේකට එකතු කරගන්න සොයා සෝස් ටිකක්. ඊට පස්සේ පොඩි සෝස් පැකට් එකක් එකතු කරගන්න. අපි ඉස්සෙල්ලා ඉතුරු කරගත්තු ලුණු ටික මේකට දැන් දාගන්න. ඊට පස්සේ ඒකටම කපාගත්තු තක්කාලි ටික එකතු කරගන්න. මාළු මිරිස් ටිකත් එකතු කරගන්න. එකතු කරගෙන හොඳට කවලම් කරගන්න. අවශ්‍ය ප්‍රමාණයට කෑලි මිරිස්, ගම් මිරිස්, ලුණු තුනම එකතු කරගන්න.
මේ කවලම් කරගෙන ඉවර වෙලා කැරට් ටික එකතු කරගන්න. කපාගත්තු ලීස් වලින් ටිකක් ඉතුරු කරගෙන අනිත් ඔක්කොම ටික මේකට දාගෙන හොඳට කවලම් කරගන්න. දැන් සෝස් එක හදාගෙන ඉවරයි. වෙනම පෑන් එකක් ලිපේ තියාගෙන ඒක හොඳට රත් වෙද්දි පොල් තෙල් ටිකක් දාලා බිත්තරයක් බැදගන්න. බිත්තරේ බදලා ඉවරනාට පස්සේ අපි හදාගත්තු සෝස් එක මේ පෑන් එකට දාගන්න. කලින් සෝස් එක හදාගත්තු භාජනයට උණු වතුර ටිකක් දාලා ඒකත් මේකටම දාගන්න. දාලා හොඳට කවලම් කරගන්න. තම්බගත්තු පැස්ටා ටික මේකට දාලා හොඳට කවලම් කරගන්න. හොඳ ක්‍රීමි ගතියට තියෙනවා ෆැස්ටා එක. මම ඊට පස්සේ රස බැලුවා. මට ලුණු ටිකකුයි සැර ටිකක් මදි වගේ දැනුණා. මම ආපහු ලුණුයි ගම්මිරිස් කුඩුයි කෑලි මිරිසුයි ටිකක් එකතු කරගෙන හොඳට කවලම් කරගත්තා. ඉතුරු කරගත්ත ලීක්ස් ටික දැන් මේකට දාගන්න. ඊට පස්සේ රස බලන්න තමයි තියෙන්නේ.